ලංකාවේ ක්‍රමවේදය තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙක් හදලා අපි ප්‍රසිද්ධ රංගපාලක මණ්ඩලයට පෙන්වුවාම ඒ සහතිකය ලැබුවා නම් මේ චිත්‍රපටිය වෙන මණ්ඩලයකට පෙන්වුවාම මේගොල්ලන්ට කැමති නම් මේක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. මගේ චිත්‍රපටියත් එහෙම තේරිලා තිබුණා. ඒ වෙනකොට ඒ වගේ තේරිච්ච චිත්‍රපටි 114ක් විතර පෙළ ගැස්සිලා තිබෙද්දි I think අලුත් සභාපතිතුමියා කියන්නේ අන්තර්වාර්ගික සභාපතිතුමියක් ආවා. එයා තීරණය කරා මේ චිත්‍රපටි වැඩි පොලිමේ මේවයි සෞතු චිත්‍රපටිත් තියෙනවා. මම තව කට්ටියක් දාලා මේවා පෙන්නලා ඒගොල්ලෝ මරු කියන ඒවා ටික විතරයි පෙන්වන්නේ. අනිත් ඒවා ටික පෙන්වන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම නීති විරෝධී, සදාචාර විරෝධී. මොකද එහෙම නීතියක් තියෙනවා නම් කලින් කියන්න ඕනේ හදන්න කලින්. දැන් මිනිස්සු හදලා ඉවරලා තියෙන චිත්‍රපටි ටික දැන් මෙච්චර කල් තිබිච්ච සාම්ප්‍රදායිකව තිබිච්ච ක්‍රමවේදයේ අස්සට වෙන එකක් දානවා හදපු චිත්‍රපටි වලට. එහෙනම් කියන්න ඕනේ ඉස්සරහට හදන චිත්‍රපටි වලට මෙහෙම කරන්න කියලා. මම කියන එක පැහැදිලිද? ඒකෙන් තෝරගත්තේ 114කින් මම හිතන්නේ චිත්‍රපටි 20ක්ද කොහෙද. ඒතර අනිත් ඒවා ටික මොකද කරන්නේ? ඒක අදහසනේ. ඔයගොල්ලෝ කරන් දෙන්නේ ඒව හොඳ නෑ. වගේ එකක් ආවා. ඒකට කෙනෙක් කල්පනා කරනවා චිත්‍රපටයකට දක්ෂ කොච්චරක් වියදම් කළා විශාල ආයෝජනයක් කරලා තියෙන මේ මුදල් වලට මොකද කරන්නේ? දැන් මිනිස්සු සමාන නිෂ්පාදකවරු බැංකුව වලින් සල්ලි අරගෙන ණයට අරන් තියනවා. තමයි කඩන් උකස් තියලා තියනවා. එහෙම කෙනෙක්ට බෑනේ එහෙම තීරණය කරන්න. මං කියන ලංකාවේ ආර්ට් වල වැඩ කරන්නේ එහෙම. ඒතකොට මගේ චිත්‍රපටියත් අර ගර්හිත කොටට වැටුණා. හේතුව තමයි ඇහුවම කියන්නේ මේවා බලන්න සෙනගෙන්නේ නැහැ කියලා ලකුණු දීලා තිබුණා. මේවා මරු කියලා. මම නම් වශයෙන් කියන්නේ මගේ යාළුවන්ගේම චිත්‍රපටින්ද ඒ සමහර ඒවා මරු. ඒවට ලකුණු 80යි 100යි. හැබැයි මේ වෙනකොට මේ තීරණය අරගෙන මගේ චිත්‍රපටිය පෙන්වන්න එක නවත්තනකොට මගේ චිත්‍රපටිය ට්‍රේලර්ස් පෙන්වමින් තිබුණේ හෝල් වල. ඊළඟ ෆිල්ම් එක විදිහට එනවා කියලා මේ මගේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන තෝරන් තිබුණ CEL මණ්ඩලෙ. නමුත් මේ මණ්ඩල ඔක්කොම රිද්ම එකේ EAP එක ඔක්කොටම දීලා තිබුණේ මේක. ට්‍රේලර්ස් පෙන්වනවා මේ දවස්වල. එතකොට ඊළඟ next ෆිල්ම් එක කියලා මේක පෙන්වනකොට නැවතුවා. දැන් මොකද කරන්නේ? එතකොට පුද්ගලික සමාගම් කිව්වා මේ ෆිල්ම් එක අපි රිලීස් කරනවා කියලා. චිත්‍රපට සංස්ථාවට එහෙම බල කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක පෙන්වන්න බෑ කියලා කියන්න පුළුවන් තත්ත්වයක ශක්තියක් තිබුණේ නැහැ පුද්ගලික සමාගම් වලට. එහෙම කියන්න. හැබැයි මේගොල්ලෝ මගේ චිත්‍රපටිය රිද්ම මණ්ඩලෙත් හෝල් 6ක ප්‍රදර්ශනයට ට්‍රේලර්ස් ගගා හිටියා. ඒ හෝල් වල කට්ටිය තීරණය කරා මේක පෙන්වනවා කියලා. මොකද චිත්‍රපට සංස්ථාවට හෝල් නැහැනේ. චිත්‍රපට සංස්ථාවට තියෙන්නේ වෙනායක හෝල්. ඒගොල්ලෝ තීරණය කරා මගේ එක පෙන්වනවා කියලා. හැබැයි මේගොල්ලෝ චිත්‍රපටිය පෙන්වන දවස් උදේ 8ට ඊමේල් කරා මේ චිත්‍රපටිය පෙන්වීම වහම නවත්තන්න කියලා. ඒ රිද්මයකට අයිති හෝල් වල මම